මොකවාරි මම මේක ප්ලේ කරන්න ඊසි මොඩ් දාලා අපි බලමු හෙලිකොප්ටරෙන් පැන ගන්න පුළුවන් වෙයිද කියලා. හරි. මේක ඉතින් දවස් 5ක් වෙනවා මට ඉතින් පළවෙනි දවසේම පැන ගන්න තමයි දඟලන්නේ බලමු. ග්‍රැනී විතර නෙමෙන්නේ දැන් අර කටුස්සක් ඉන්නවනේ ග්‍රෑන්පා කටුස්ස. ඒකනේ. දැන් ඕකුන් දෙන්නම ඇත්තේ උඩ. උන් දෙන්නම පහලට ගෙන්න ගන්න. දැන් මේ පහලට එකෙක් විතරක් එයිද දන්නේ නැහැ එකෙක් උඩ ඉඳලා. ග්‍රෑන්පා එනවා. අලබිය කටුස්සෙක් වගේ පේනවද? ග්‍රැනිත් යනවා. අපිත් යනවා. හරි ෂේපට උඩට ගිහිල්ලා ටක් ගාලා බඩු ටික චෙක් කරගමු. හෙලිකොප්ටරේට හැමදාම ආරම්භයේ ඉවරයි. හැමදාම ආරම්භයෙන් ඉවරයි. ආරම්භයේ හැඳි කෑවිලම යනවා. බලන්න උඩ මොනවද තියෙන්නේ කියලා. මේකේ මොනවද තියෙන්නේ? මුකුත් නෑ. මුකුත් නෑ. තෙල් ටැංකිය තියෙනවා. තෙල් ටැංකිය ඕනේ. මේකත් නෑ. මේකෙත් මුකුත් නෑ. මේකේ කිසිම දෙයක් නෑ. හරිම ලස්සන. මුකුත් නෑ. සමහරවිට ඕකේ මොනවා හරි ඇති. මේක මොනවද තියෙනවද? මේකෙත් මුකුත් නෑ. මුකුත් නෑ හැමදාම මේ ගෙදර මුකුත් නෑ. හරි. හෙලිකොප්ටරේ යතුරු තියෙනවා. ඒක ඕනේ. අන්නරු වරේ යනවා කියන්නේ. අරකෙක් වගේ. අපි හෙලිකොප්ටරේ යතුර මෙතනින් දාගමු. අරෝට ඇහෙන්නේ නැද්ද ඔයද? ඇහිලා නෙමෙයි දැක්කම. එයා මාව ICU එකේ යවන්න තමයි හදන්නේ හැමදාම. ඒ වුණාට යවපු ICU කුත් නැහැ. අරපයකෝ ICU කුත් නැහැ. අල්ලපු ICU කුත් නැහැ. මේ මොකද්ද? මේකත් ඕනේ. මේක මොනවද කීයද දන්නේ නැහැ. මම දෙන්න උඩනේ. හෙලිකොප්ටරේට ගියාම මේක ඕනේ. හෙලිකොප්ටරෙන් යන්න ඕන නම් හෙලිකොප්ටරේ මෙනුවල් එක ඕන. ඒක වැලුවා මුකුත් නැහැ. මේ වල මුකුත් නැහැ. මේකත් අරගමු. එලියන්කෝ බා. වෙලා නැහැ. මොනවද? මේකත් ඕනේ. ඩග්ගලයන් ශනිකයන් වැඩ ගොඩයි හෙලිකොප්ටරයක්ම හදන්න තියෙනවා. අඩෝ තුවක්කුව තියෙනවා දෙයියෝ දුන්නා වගේ. ශනිකෝක අරගෙන අර දෙන්නාම ඉවරක්. දැන් අම්මට සිරි මේක පාට එන්න පායකෝ වෙනස් නැද්ද කියලා එන්න ඕන එනවා කියලා. ඕ අර නාකියා නාකීස් සුඩත් දන්නේ නෑනේ. නාකියා නෑ. නාකියා මචං ඇත්තේ යට. නාකියා ඇත්තේ අර බෝට්ටුව පැත්තේ. මාළුකට මුස අද්ද දාගෙන ආවේ මං හිතන්නේ මුගේ තමයි ගියේ. ග්‍රැනී එකේ තමයි මං අර මේ ග්‍රැනී එකේදී මම යටට ඇවිල්ලත් නෑ බං. ඕකව මර ආවෙන් මුගේ බෙල්ලේ තියෙන මේ යතුරු ගන්න ඕන නැත්තම් මට මූව දන්නේ නෑ. ඒ අනිත් පැත්තට බෙල්ලිය. යකෝ මු යකාගඩ ඇල්ල. මේකට බෑ. අපි මේක ගිහිල්ලා මෙතන අපිට ෆොටෝ තුනක් එකතු කරන්නත් තියෙන යාළුවේ. මොකුත් නැහැ. මේක අරගමු. ඔක්කොම
ඔක්කොම අපිට තියෙන්නේ ඈර ගන්න. හරිද? ඕවා එකවත් නැහැ. මේක බෝට්ටුවට යන්න ඕන කරලා. මේකත් මෙතනින් දාගමු. නබන්. හරිද? ඊට පස්සේ අරකට මොකද තිබ්බේ නැහනේ. තෙල් ටැංකිය වුණානේ. තෙල් ටැංකියත් ඇතුලෙන් දාගමු. අපිට ෂොටියක් ඕනේ. අපි උඩට පොඩ්ඩක් යම් බල. මේ උඩ ඕවා මේක උඩට යන්න වේද? උඩට යනකොට බලාගෙන යන්න ඕන මාව හැමදාම මේකෙන් වැටෙනවා. හරි. ටච් ස්ක්‍රීන් එක අල්ලන්න නරකයි අල්ලපු ගමන් වැටෙනවා. ඉනිමත්. මේක උනත්. ඒකේ තියෙන බෝට්ටු යතුර තියෙනවා ඒක අපිට වැඩක් නැහැ නේ. රෝබා එක තියෙනවා දෙයියෝ දුන්නා. අපයන් යකෝ. මම මේක බෝට්ටුවෙන් පයින් වීඩියෝ එක දාලා තින්නේ ඒක මම ඒක ලින්ක් එක මේක වීඩියෝ එකේ යටින් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. රෑම් පයින්නවද නැහැ. ඒකත් අපිට ඕනේ. අපිට ඕනේ එකත් මේ හෙලිකොප්ටරේට ඕන කෑල්ලක්. මෙහෙන් ඊද මේ පොලිසාදය. ඇරලා කියන්නේ අර කටුස්සත් ඇහැරිලා. කොහොම මේ කටුස්ස? කටුස්ස වෙලාවට එන්නේ නැහැ. ඌව හැමදාම මං හොයාගෙන යනවා. දැන් VIP. මේ ග්‍රෑම්පා මේ සද්ද වලට එන්නේ නැද්ද බං මේ? හැබැයි මුලින්ම අර මුලින්ම මේ මෙතනට සද්ද කරනකොට නම් ආවා. තෝනේ අපිට සේෆ් එකක් ගන්න මෙතන සේෆ් කරලා දාගන්න බලන්න. ඒකත් තෝනේ. ඒක අරගෙන අර දස් කටුස්ස දෙකවා ආමේ ග්‍රෑම්පාගේ නැටුම තමයි මරුම නැටුම. සුපරි නැටුම. මේ ෂොටිය ගන්න අපිට වෙපන් කීයක ඕනේ. වෙපන් කීයක මගේ ළඟ නැහැ තාම. පොඩින්නක මෙතන චෙක් කරගන්න බැරි වුණා මට. සමහර විට එතන මොකුත් මම හිතන විදිහට නැති වෙයි බලමු. තිබ්බොත් හොඳයි මොනවා. දැන් සමහර කරන්නේ මේ පෙට්ටියක් උඩ හරි මෙන්න මෙතන මේ යන්න උඩ හරි මොනවා හරි තියෙනවා. එතන මොකුත් නෑ. අපි මේක අරගෙන උඩට යන්කෝ බලන්න. දැන් මේ ගෙදර තියෙන ඉතුරු බඩු ටික කොහෙද කියහම මම හොයාගන්න දැන්. තෙල් ටැංකිය හරි. හරිද? වෙපන් කීයක ඕනේ. ෆොටෝ තුනකුත් ඕනේ. මෙතන බැලුවා නේද ඒකත් එක්ක. ගණියන අම්මට ඉතින් ගණියන යාළුවේ. ගණීව දැක්කම එතන මොකුත් නැහැ නේ මේක බැලුවනම. හරි. අපි ගිහිල්ලා මේ ෆොටෝ ටික එකතු කරගෙන යමු. මෙතන ෆොටෝ එකක් තියෙනවනේ. හරි එතන ෆොටෝ එකක් තියෙනවා. අනිත් ෆොටෝ එකක් තියෙන්නේ. කොතනද බං අනිත් ෆොටෝ එකේදී? හරි අනිත් ෆොටෝ එක මේ ඇඳක් උඩ ඇති පොඩ්ඩක් දාන්න බලන්න. මෙතනත් කැලලක් තියෙනවානේ. තොරවැය කවුද කියන් අරගෙන මං අරලා තිබ්බතොර. ගණී ආයි අපෝ වැටෙන්න දින්නේ ෆොටෝ එක. දැන් වාපන්.
අරගෙන යන්නේ කොහොමද පැත්තෙන් එයිද පැත්තෙන් ඊද නෑ අපි ගිහිල්ලා මේකත් උඩින් දාගමු තුර අපිට තව මොනවද යාළුවෝ ඕනේ වෙපන් කීයක විතරද ඔව් නේද වෙපන් කීයක විතරයිනේ අපිට ඕනේ රෙනී ඉන්නවා අද්දකී විතරක් දැක්ක කීපන් සි ඕක මෙතන ග්‍රෑන්ඩ් පා ඉදන්න කරමු අර ටන් ගන්න කොහෙද අඩ මොකද්ද ඒ උනේ ඔක්කොම කොහෙද බන් දැම්මේ මම මෙතන ඉන්නේ වරෙන් ඔය අනිත් එක ඕක මහා බාධයක් ඕක ඊට පස්සේ ඌ නෑ බං ඌව මම හොයාගෙන ගිහිල්ලා විදින්න ඕන ඌට ගාණක් නෑ ඌ මාව අල්ලන්නේ නැහැ හැබැයි මහා වාදයක් එක වෙලාවක මං හිතන්නේ යාළුවේ ග්‍රැනී විතරයි මේ සද්ද වලට එන්නේ එක වෙලාවකට තමයි ග්‍රෑන්ඩ් පා ඉන්නේ මං හිතන විදිහටම ග්‍රෑන්ඩ් පා එහෙම එකපාරට වෙන්නේ නැහැ සද්ද වලට හෙලිකොප්ටර් තුන ආර සේරම දිනවා අපිට නැත්තේ වෙපන් කීයක විතරයි අපි වෙපන් කීයක් කොහොමද ගන්න අපි යන්නකො බලන්න උඩට මේක වහමු දැන් මේක එළියෙන් ෆොටෝ එකක් ගනින්න ෆොටෝ ටික උඩට දාගමු හරි මං එල්ලුවේවත් නෑ මොකද දොර වහලානේ ෆොටෝ දාන්න තියෙන මචං අපිට මෙන්න මෙතනට ග්‍රෑන්ඩ් පාගේ කටුස්සගේ ෆොටෝ ටිකක් එකතු කරන්න තමයි අපිට මම ඔකට ග්‍රෑන්ඩ් පා නෙමෙයි කටුස්සා කියලා කියන්නේ මේකේ කකුල ගන්න තන්ට දාගමු ඊට පස්සේ මේක අරගෙන ෆොටෝ එක ඉවර කරලම දාමු ඕබ මේක යන්නේ නැද්ද මම මේ බයේ ඉන්නේ මගේ වැටේද කියලා යාළුවෙක් එකපාරටම වැටෙනවා මාව දෝ වෙපන් කීයක නෑ වගේ බං වෙපන් කීයක නෑ වෙපන් කීයක තියෙනවා වෙපන් කීයක මෙතනම තියෙනවා හරිද අපි ගිහිල්ලා වෙපන් කීයක අරගෙන ඉමු එතකොට අපි දින්න වගේ තමයි මං හිතන්නේ අපි වෙපන් කීයක අරන් එන්න කලින් මේ බඩු ටික සේරම අපි උඩට දාගමු එතකොට අපිට වෙපන් එක ගත්ත කෙලියම උඩට ආව ආයි ග්‍රැනි ග්‍රෑන්ඩ් පායි උඩට එන්නේ නැහැ හරිද මෙන්න මෙතනින් දාගමු ඊට දන්නේ දැන් මේක අරගෙන ටක් ගාලා ගනින් මේකට ගොඩක් වෙලාවට එන්නේ ග්‍රෑන්ඩ් පා මේ කාමරේට මේ කාමරේ මං හිතන්නේ කියන්නේ වෙන හැමදේම ගෙදර බලන්නේ මේකේ දැක්ක ආන්න ග්‍රෑන්ඩ් පා යට පොර යට ඉන්නේ දැක්ක පොර යට ඉන්නේ රෙනි කොහෙද දන්නේ නැහැ ඉන්නේ මේකත් දීලා මෙතනින් දාන්න තව කොච්චර දිනවද මං දානවා දාන්න ඉවරයක් නැහැ නේ මෙතන ටික ඊපස්සේ තව එක කෑල්ලයි තියෙන්නේ ඒකත් දැම්මම පස්සේ හරි ඊපස්සේ උඩ වැඩ ටික විතරයි තියෙන්නේ අපිට අනුන් දෙන්නගෙන් නෑනේ වෙපන් කීයක අරන් ඉන්න නැත්තේ වෙපන් එක අරන් ඉන්න නැත්තේ ඒක අරන් ආවට මං කිව්වා ආවා කියලා ඒක අරන් ආවට පස්සේ අපිට ඇත්තට වැඩ ටිකක් නෑ කරන්න
ඔතනින් දාගෙන දැන් යන් දෙන්න එනවා ග්‍රෑන්ඩ් පා එනවා ග්‍රෑන්ඩ් පාගේ හැරමිට්ට මන් දැක්කා තියෙනවා ඉතින් ග්‍රැනී කාරිය ඉදන්නේ ග්‍රැනී කාරිය නෝ බා උන් දෙන්නට මං අද තියනවා වෙපන් එකෙන් ආයේ නැති දේවලුත් යනවා ඉවරයි ඕ අර පුණ්ඩ සාලය පටුස්සා තොට මට තියාගන්න වරුණ හරියට එක බලපිය මුගේ හැටි විතරක් කටුස්සෙක් වගේ කටුස්සෙක් නෙමෙයි කටුසු නැට්ටක් වගේ කටුස්සෙකුත් හොඳයි හරි හරි අපි යමු වැඩේ ඉවර කරලා දාන්න අපි ගිහිල්ලා ගොඩන්නෑනේ අපි ගිහිල්ලා මෙතනින් මචං අන්ලිමිටඩ් බුඩට් හම්බෙනවා මේ ගේම් එක ගහුව ගමන් මෙන්න මෙතන දොර ඇරෙනවා හරි කයි වරෙන් කොයි කොයි දෙකයි තව එකයි ඊපස්සේ අපිට වෙපන් එකකින් වැඩක් නැහැ හරි දන්නේ පොඩ්ඩයි දා ඔයගොල්ලෝ ගේම් එක ගහනකොට අනිවාර්යෙන් මෙන්න මේ පියුස් කෑල්ල දාලා නැත්නම් ඔයගොල්ලෝ කඩාගෙන වටන පල්ලෙහාට පොඩ්ඩයි දැන් ඒක මම මෙතනට දැම්මේ මේදි මෙන්න මේක ගිහිල්ලා අපි දාන්න ඕනේ මෙන්න මෙතන එතන දැන් මොකුත් නැහැ මේ තියෙන්නේ මචං අපේ හෙලිකොප්ටර් පේනවා හෙලිකොප්ටර් මෙතන බඩු ටික අපි මුලින්ම තෙල් ටික දාගමු ලුණන් අපිට වැඩක් වුණේ නැහැ මං ඒත් දිනා මෙතනට දාගමු තෙල් ටික දානවා ඔයගොල්ලෝ ඉතින් ගැම්මඩ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන කමෙන්ට් පාරක් දාගෙන යන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න හරි මේ වලින් දාගෙන අපි සෙලෝ ටේප් එක ගමුකෝ සෙලෝ ටේප් එක ඔයාලා දැකලා ඉන්නවද ගම් ටේප් වලින් තටු වලව ඉතින් කෙනෙක්ගේ ගම් ටේප් හයි අයියකෝ හරි මුළු ටේප් එක මැලුවද කොහෙද ඊට පස්සේ යතුරු දැම්මා අපි ගියේ කොහෙද මේක නගින්නේ එහෙනම් කොල්ලෝ අපි ගියා ඊපා යනවා යන්නේ නැද්ද බං තෙල් මත් අල්ලගෙන and by now සියල්ලන් එහෙනම් කොල්ලෝ අපි ගියා හරි ඔන්න ඉතින් හෙලිකොප්ටර් ස්ක්‍රිප්ට් එකක් ගෙනාවා ඉතින් වීඩියෝට ලයික් එකක් වීඩියෝ හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න ඉතින් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න එහෙනම් ජය වේවා